පස්සේ හිතෙන්නේ ඇයි? හොඳ ප්‍රශ්නයක්. මොලේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන විදිය තේරුම් ගන්න කලින් අපේ මොලේට මොකක් හරි ප්‍රශ්නයක් වටුණා. ඒක මේ ඔයාලට ඊටු දවස් 55 මාර පළදායිය පාවිච්චි කරා කියලා. අපේ මොලේට මොකක් හරි ප්‍රශ්නයක් වටුණාම ඒ ප්‍රශ්නේ අපි හිතන්න උත්සාහ කරනවා කියන්නකෝ. ඒ ප්‍රශ්නේ අපි හිතන්න උත්සාහ කරද්දිත් මොලේ වැය වෙනවා. කියන්නේ මොලේ වැඩ කරනවා. උත්තරේ එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. උත්තරේ ආවේ නැහැ කියන්නකෝ. උත්තරේ එන්නේ නැතුව ඔයා වෙන ප්‍රශ්නයක් සම්බන්ධව ඊට පස්සේ වැඩ කරා කියන්නකෝ. මේක හරියටම පළදායිය පාවිච්චි කරොත් මාර දෙයක් කරේ. අපි වෙන ප්‍රශ්නයක් දැන් හිතන්න ඒ නම් එක නම් ප්‍රශ්නයක් තියෙනවා. එක ඔයා හිතනවා උත්තරේ එන්නේ නැහැ. ඔයා හිතන එක අතහැරලා දාලා දෙවෙනි ප්‍රශ්නෙට ගියා කියන්නකෝ. දෙවෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා ඔයා දෙවෙනි ප්‍රශ්නේ ඔයා හද හිටියට ඔයාගේ ඇතුලේ ඉන්ටර්නල් ප්‍රොසෙසර් එකකින් බයෝ වලින් කියන නම දන්නේ නැහැ මම නැත්නේ දන්නේ. ඒතකොට ඇතුලේ තියෙන ප්‍රොසෙසර් එකකින් ඒ කියන්නේ ප්‍රධාන ප්‍රොසෙසර් එක නෙමෙයි වාගේ මේක කම්පියුටර් එකට අනුරූප කරලා කියන්නේ. ප්‍රධාන ප්‍රොසෙසර් එක නෙමෙයි අනිත් ප්‍රොසෙසර් එකකින් මොකක්ද දෙකක් කියනවා ඒකට. ඒකෙන් අර ගාන දිගටම යනවා ඇත්තටම. පිදන්නේ නැහැ. පිදන්නේ අරකේ තිබිච්ච ප්‍රශ්න ටික ඇත්තටම යනවා. සුළු කර යන්නේ නැහැ මොලේ බෑනක් කරන්. ඒත් අර හිතෙන්නේ නැති දේ හිතාගෙන යනවා. ඊට අපි දෙවෙනි ප්‍රශ්නේ කරන්නේ අපේ මේන් ප්‍රොසෙසර් එකේ. අපේ අර වෙන ප්‍රොසෙසර් එකකට අර පළවෙනි ප්‍රශ්නේ බාර දීලා අපි ඒක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඒක ගැන මහන්සි වෙන්නේ නැහැ. එතකොට අපි දෙවෙනි ප්‍රශ්නේ ඉවර කරලා එද්දී තුන්වෙනි ප්‍රශ්නේ ඉවර කරලා එද්දී ඔහොම යද්දී සමහරවිට කලින් ප්‍රශ්න වල දේවල් ප්‍රධාන පොයින්ට් එක අපිට ක්ලික් වෙලා තියෙන්න පුළුවන්. ඔන්න ඕවා දැන් එතකොට දැන් ඒකයි මම හැම වෙලාවෙම වට ක්‍රමයේ පාවිච්චි කරන්න කියන්නේ. දැන් වට ක්‍රමයේදී ඔය එක ප්‍රශ්නයක් බලනවා හිතනවා එක වෙලාවෙ උත්තරේ ආවනම් එහෙමයි ආවේ නැත්නම් ටක් ගාලා මාරු වෙනවා. මාරු වෙලා ගිහින් ඒ වට ටික ඉවරලා ඔය ආයෙසටක් කල ප්‍රශ්නෙට එද්දී ඔයාගේ ප්‍රධාන ප්‍රොසෙසරේ අර ප්‍රශ්නෙට දෙද්දී සමහරට ඔයාගේ අනිත් ප්‍රොසෙසරෙන් අර ප්‍රශ්නේ සෑහෙන දුරකට හිතලා ඉවර කරලා වෙන්න පුළුවන්. ඉවර කරලා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කලින් ක්ලික් වෙච්ච නැති දේ දැන් ක්ලික් වෙනවා. ඒකයි එක පේපරයක් වට හතරකට කරන්න කියන්නේ. එතකොට එකම ප්‍රශ්නේ හතර පාරක් යනවා. දැන් මම ඔය කිව්වේ ප්‍රොසෙසර් දෙකක් ගැන විතරයි. මොලේ තියෙන්නේ ප්‍රොසෙසර් දෙකක් නෙමෙයි ඊටත් වැඩි ගාණක්. ඔයාට ඕනනම් එක එක ඒවා 30 ගිහිල්ලා ආයෙද්දී අර ටික කලෙක්ට් වෙලා සමහරලාට ඒ දැන් ඔයගේ දේ හිතිලා තියෙන්නේ. දැන් හිතිලා තියෙන්නේ කියන එක වැරදියට ගන්න එපා. උත්තරේ ඇවිල්ලා තියෙන්නේ නෙමෙයි. එහෙනම් උත්තරේ ඇවිල්ලා තියෙන්න බෑනේ. සුළු කරලා ඔක්කොම කරලා මොලේ ගාණ හදලා ඉරි දෙකක් ගහලා එහෙම තියලා තියන්නේ නැහැ. ඔයාට අවශ්‍ය හිතන්න ඕනේ පාට් ටික හිතිලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ පේපර් ලියද්දි ස්ට්‍රක්චර්ඩ් එක මුලින් කල්පනා කරලා ෂේප් එකේ පුළුවන් තරම ලියලා පස්සේ එසේ එක ලියලා ලියන්න කියලා. එතකොට ඔයා එසේ එක ලියන්න ගන්න වෙලාවේදී ඔයාගේ ප්‍රධාන ප්‍රොසෙසරෙන් ඔයා එසේ එක ලියනවා. අර අමතරයෙන් ඔයා අරක පොඩ්ඩක් හිතලා තියෙන තව හිතිච්ච නැති දේවල් ටික. එහෙම ලියද්දි වාසි. අන්නේ ක්‍රම අනුගමනය කරන්න හරියට. එතකොට ඉතින් අර දෙවෙනි ප්‍රොසෙසර් වලුත් හරියට ඔයාලට ඒක පාවිච්චි කරේ නැත්නම් වෙන්නේ මොකද්ද? ඔයාට අන්තිමට හිතෙන්නේ නැතුව ඉතිරි වෙච්ච ප්‍රශ්න ටික ඔයාට ෂුවර් නැතුව ඉතිරි වෙච්ච ප්‍රශ්න ටික ඔයා අරගෙන ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා ඔයා නාන කන බොන වෙලාවල් වලදීත් අරක වැඩ කරනවා. මම මේ කියන එක තියෙනවා YouTube එකේ එහෙමත් එක හොයලා බලන්න එහෙම සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම පරම සත්‍ය කතන්දරයක් කියන්නේ. ඒතර ඔයා ඇවිල්ලා කන බොන වෙලාවට නාන වෙලාවට ටීවී බලන වෙලාවට අරක වගේ ඔයා දන්නේ නැහැ. ඔයාට ඒක හිතෙන්න ඕන එක කියන්නේ කල්පනා වෙවි තියෙනවා. හරිද? එතකොට ඊට පස්සේ වෙලාවක ඔයා ආයි මේ ගාන දැක්ක ගමන් ඔයාටක් ගලෙක් මතක් වෙනවා. ඒකටක් ගාලා ක්ලික් වෙනවා. ඒකයි වෙන්නේ. ඒකයි ගෙදර ඇවිල්ලා කරද්දි මතක් මේ වැඩියෙන් හොඳට පුළුවන් වෙන්නේ වැඩි. නිසා වට ක්‍රමෙන් තමයි ඒක ඒ වෙලාවට ගොඩ දා ගන්න තියෙන හොඳම විදිය. වට ක්‍රමයේ කරගත්තොත් හරි. හරිද? ඊට පස්සේ ඔය ඕකේ තියෙන තව දේවල් තියෙනවා හරියට පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ පොඩ් අර සෑන්ඩ්විච් කරනවා කියලා තියෙනවා. මම කලිනුත් කිව්වේ සෑන්ඩ්විච් කරනවා කියන්නේ පාඩම් කරලා නිදියලා පාඩම් කරනවා. මම කැම්පස් විභාග සෑහෙන්න ගණනකට එහෙම පාඩම් කරලා තියෙනවා. ඒ කියන්නේ පාඩම් ඔයාලට තියෙන්නේ පැය 5ක් නම් මට ඕන තරම් සෙට් වෙලා තියෙනවා ඊළඟ දවසේ විභාගේ පැය 6යි තියෙන්නේ ඔක්කොම සිලබස් එකම කවර් කරගන්න ඕනේ මේ සම්පූර්ණ සබ්ජෙක්ට් එකේ. මම පැය 6ම අරන් කවදාවත් පාඩම් කරන්නේ නැහැ. මම ෆුල් පාඩම් ගිරිල්ලක් පාඩම් කරනවා පැය 3ක් පැය 2ක් විතර. පැයක් නිදිනවා. හරිද? ඔය ගෙදවල් වලින් එහෙම බයිනවා යකෝ පැය 6ක් තියාගෙන මූ පැයක් නිදිනවා කියලා. ඒ කියන්නේ දැන් පැය 6යි මුළු විභාගෙම තියෙන්නේ. පැය 6න් මම පැය 2ක් වැඩ කරලා පැයක් නිදිනවා. පැයක් නිදියලා මම ඕන තරම් කැම්පස් එකේ කරලා තිනවා ඔය සෙමෙස්ටර් 4 එක්සෑම් එහෙම මාත් එක්ක අපේ සෙට් එකේ උන් මාත් එක්කම මං වගේම තව එකක් උන් ටිකක් හිටියා හරි අන්තිම දවසේ වෙලා පාඩම් කරන්නේ. එතකොට අපි කැම්පස් එකේ කැන්ටින් එකේ මේසුත් නිදියාගෙන තියෙනවා. ඒ කියන්නේ අන්තිමට කවුරුවත් නැහැ රෑ 12න් 10න් 11න් පස්සේ කැම්පස් වල කවුරුවත් නැහැ. අපි පාඩම් කරලා පැය දෙක පාඩම් කරලා පැය දෙකක් කැම්පස් එකේ මේසෙ උඩ නිදියලා ආයිත් හැරිලා ඊටු පැය දෙක පාඩම් කරන් ගිහින් විභාගෙ ලියලා. හරිද? පළදායි වැඩ තියෙනවා කරන්න ඕන තරම්. ඒ නිසා ඔක්කොම ටික ඉතින් කලින්ම මේ ලොකු වෙලාවක් අරන් ඔය ඔක්කොම පළදායි වැඩ හොයන්න යන්න එපා. කියන ටික ෂේප් එකේ කරන්න. හරි.